ලෝවැසි සියල්ලෙනි මා වෙත එන්න. දැන් මාගේ ගැලවීම ලබා ගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත. මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ. එය සත්‍යයකි. සියලු දන හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි. යෙසායා 45 වන පරිච්ඡේදය 22 23 වගන්ති ශුද්ධ වූ බයිබලය. ලෝවැසියන් උදෙසා ඒකපාර්ශවීයව තමන් විසින් අංග සම්පූර්ණ කළ මානව ගැලවීම නොමිලේ ලබා ගන්නා ලෙසට වසර 2000ක් පුරාවට දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආරාධනා කරති. මනුෂ්‍යයා ගැලවීම ලබාගත යුත්තේ ඔහු තුල තැන්පත් කරන ලද දෙවියන් වහන්සේගේ නොමැරෙන ආත්මය නිසාය. එකී ආත්මය අනිවාර්ය විනිශ්චයට මුහුණ දිය යුතුය. ලෝකය පුරා ස්වකැමැත්තෙන් යටත් වී මේ ගැලවීම අයිති කරගන්නා මනුෂ්‍යෝ තම ජීවිත සාක්ෂිය ප්‍රකාශ කරති. ලෝවැසියන් ස්වර්ගික පුරවැසියන් බවට පත්වන්නේ එසේය. අපි ගැලවීම අයිති කරගත් ජයග්‍රහී ජීවිත වන්නට කැමති වෙමුද? 2026 මැයි 19 වන දින මාගේ දිනපොතෙනි. ගෝඩ්ස්පෙල් කිතු සුබස 95220